නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තාති. පුට්ටස්ස ලෝක ධම්මේහි තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං තීති. හොඳයි, මේ ස්ථානයට වැඩහිඳ වදාරන පරම පූජනීය වූ අපේ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී අපේ පින්වත් මෙහෙණින් වහන්සේ, එවැගේම සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්වතුනි, පින්වතියනි, මේ සියලු දෙනාම මේ එකතු වෙලා බලාගෙන සූදානමින් ඉන්නේ බෞද්ධයෝ හැටියට ජීවිතේ සිද්ධ කරගන්න පුළුවන් හරි වටිනා පින්කමක් සිද්ධ කරන්න. ධර්මදේශනාවේ දායකත්වයන් දරන අතර ප්‍රධාන අනුශාසකත්වයේ දරනවා දෙවමැදිහත්පත්වේ උපප්‍රධාන සංඝ නායක වහන්තරේ සිද්ධාර්ථ ගෞරවනීය නායක හාමුදුරුවෝ, හෙට්ටිපොළ වෙළඳ සංගමය ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව එක්කහු වෙලා තමයි පින්කම සංවිධානය කරන්නේ. මඩුවස්නුවර ප්‍රාදේශීය සභාව, බටහිර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන, හෙට්ටිපොළ පොලිසිය, හෙට්ටිපොළ යූත් සංවිධානය ඇතුළු සියලුම පින්නතුන් එකතු වෙලා ජීවිතේ සිද්ධ කරගන්න පුළුවන් හරි වටිනා කටයුත්තක් තමයි මේ බණ පින්කම. හරියට මහන්සි වෙන්න ඇති. මේ බණ දේශනාවක් සංවිධානය කරන එක මේක ලොකු වගකීමක්. මේ එන විශාල පිරිසකට අවශ්‍ය ඉඩ පහසුකම් සලසන්න ඕනේ. එන පින්නතුන්ගේ ආරක්ෂාව සපයන්න ඕනේ. එනිසා පින්නතුනි, මේ සිද්ධ කරගන්නේ මිනිස්සෙක් විදියට උත්පත්තිය ලැබුවට පස්සේ අපේ හෙට්ටිපොළ වෙළඳ සංගමය ජීවිතේ බොහෝ කඩයිම් පහු කරන්න ඇති. අද හෙට්ටිපොළ වෙළඳ සංගමයට ඓතිහාසික දවසක්. මේසා පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න ඉඩ දුන්නා කියන්නේ
මහදයක් වුණ මේකට ගෙන්නලා පන්සිල් සමාදන් කෙරෙව්වත් මද ඒ මට්ටමට එක්කහු කරන්න පුළුවන් කියන්නේ අනික් පැත්තෙන් පෙනෙන පැහැදිලි වෙන කාරණයක් තියෙනවා. මේ පින්වත් අම්මලා තාත්තලා මේ දූ දරුවෝ අපේ නායක හාමුදුරුවෝ සිහිපත් කරා හරියට තරුණයෝ උනන්දු වුණාලු. මම ඊයේ බණ කිව්වේ පොල්ගහ පොතුහැර. ඒ නායක හාමුදුරුවෝ කියනවා පිළිගැනීමේ කතාවේදී අපේ නායක හාමුදුරුවෝ කියන විදිහටම කියනවා ජීවිතේටවත් පන්සල් ලාභු නැති වුන් ශ්‍රමදානට ආවලු. මේ තරුණ දරුවෝ ඒ කරලා නායක හාමුදුරුවෝ මට එනකොට කිව්වා මොක නැතත් ඔය මමත් දේශනා කරන දෙයක් තමයි බණ අහන්න ආපු එකට වඩා වටිනෝ බණ අහන්න හිතිච්ච එක. ආපු එකට වඩා වටිනවා හිතිච්ච එක. ඔය හිතුණු දේ තමයි ඔය හිතෙන එක තමයි අමාරු. වැට උඩට ගණ්ඩනේ අමාරු. ඔය මං හින්දා දැන් ගොඩක් හාමුදුරුවෝ බණ කියන්න පටන් අරන් තියෙනවා. දකින්නත් දිනේ හාමුදුරුවෝ බොහෝ දේවල් හරියට ඒක හරි වටිනවා. තම තමන් දන්න දේවල් සමාජයට කියලා දෙන එක. මම අද දැක්කාර කවුද රැස් පේන්නේ නැති කෙනෙක් අර අංජනම් නෙමෙයි ආදාම් බලන කෙනෙක් ඉන්නවා. මට නම වැඩි හුරු නැහැ. මට අපේ රියදුරු මහත්තයා කියනවා මෙන්න මෙයක් බණක් කියනවා. මේ පැය දෙකක් විතර මේ බොහෝ පිරිසකගේ හාමුදුරුවනේ අපේ නායක හාරෝ කිව්වා වගේ කොඩියක් දාන්න හරි පන්සලකට එන තරුණයෝ මේක දැකලා උහුලන්න බැරි පිරිසක් ඉන්නවා. අපේ මේ බෞද්ධ ප්‍රබෝධය දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා. අපේ තාත්තලා සුදු ඇඳලා බණ අහන්න ආවට මොකද ඔක දරා ගන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටත් අපි ආශිර්වාද කරලා කියන්නේ කොහොම හරි කමක් නැහැ. මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ වනස ගන්න නම් එපා. මේ ආත්ම භාවයේ විනාශ කරගන්න එපා. 2025 අවුරුද්ද ඉවර වෙලා මේ අර සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාර මේ 2025 ඉවර වෙලා 26 අවුරුද්ද ලබන කොට අපි පුරුදු වෙන්න ඕනේ. මේවා ඉතින් අලුත් වෙන්න ඕන අලුත් වෙනවා හරියට. අද උදේ මහමුදුරනේ ඔය පන්නල පැත්තේ තරුණයෝ වගේ අක්කාව කියනවා හාමුදුරනේ රුපියල් 80000ක පාසල් උපකරණ අරගෙන ඇවිල්ලා කියනවා මේ බොණ්ඩ එක්කහු කරපු සල්ලි කියලා නත්තලට 80000ටම පොත් පෙට්ටි ගෙනල්ලා දරුවන්ට දෙන්න කියලා. එක තරුණයෙක් කියනවා මම අහන්නේ මේකම මදිද? පින්නදුනේ බොණ්ඩ එක්කහු කරපු සල්ලි ධනට පිනට දෙන්න හිතෙනවා කියලා කියන්නේ. ඒ තරුණයා කියනවා කිව්වේ මොන බනද නම් දන්නේ නැහැ. හැබැයි යහපතක් නම් වුණා කියලා. සියලු දෙනා මං ඉස්සරහ පොරොන්දු වෙලා ගියා.
හැමදාම අපි අවුරුද්දට එකහුව වෙන දවස් තියෙනවා. ඔබ වහන්සේ කියන්න වෙනද බොණ්ඩ එකහුව වෙච්ච සල්ලි වලින් මොකද කරන්න ඕන කියලා. මම යෝජනා කරා සමහර ඉස්කෝල තියෙනවා පින්නතුනේ පොඩි උන් වොලිබෝල් ගහන්නේ කොහුලඬු දෙකක් දෙපැත්තෙන් බැදලා. මම මේ වෙළඳ සංගමයටත් පොඩි යෝජනාවක් කරනවා. ළමයි 10 දෙනෙක් නඩත්තු කරන්න. පන්ති කාඩ් 30යිනේ. ඔක ඉතින් මහ දෙයක්යි. හෙට්ටි පොළ වෙළඳ සංගමයට ඔච්චර කරන්න පුළුවන්. ඕන තරම් මේ ගම්වල ඉන්නවා ඔය විවිධ විෂයන් වලින් දක්ෂ පක්ෂකම් නැතුව උසස් පෙළ කරන්න පුළුවන් දරුවෝ. නේ අවුරුදු 2යින් උසස් පෙළට පන්ති යවන්න තියෙන. මම හිතන්නේ එක පන්ති කාඩ් එකක් සබ්ජෙක්ට් තුනටම රුපියල් 6-7000ක් වෙන්නේ. ඔක ඉතින් අමාරුයි. බැරිකමද නොකරනකමද? මාසෙට 6000කට බොන්නේ. දවසටම බොනවනේ 6000ක විතර. වටින්නේ නැද්ද? වෙනතුනේ මේ තාමත් පුටු කෑලි තියාගෙන සෙල්ලම් කරන ඉස්කෝල තියෙනවනේ. මම මේ පන්සල් වලට දෙන්න බා කියනව නෙමෙයි හොඳ. මම අර දරුවා අහපෙන්ද කිව්වේ. ජීවිතේ 2025 දී අතාරින්න ඕනේ. නිසරු නිස්සාරණ දේවල් සියල්ල 25න් අතාරින්න. 26 අවුරුද්ද ලබනකොට 26 අවුරුද්ද පටන් ගන්නකොට දුස්චරිතේ වලකින් සුචරිතේ හැසිරෙන්න අදිෂ්ඨාන කරන්න.